බොහෝ ලෙස රෝගවලට භාවිතා කරන අතීතයේ පටන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ විශ්වාසය දිනාගත් ඖෂධීය ගුණයෙන් සමන්විත ඉතා වටිනා පළතුරක් පිළිබඳවයි අද අපි ඔයාලත් එක්ක දැනුම බෙදා ගන්න සූදානම් වෙන්නේ. ආයුෂ බොහෝ වේවා. ලෝකවාසී ලංකාවාසී අපේකම YouTube නාලිකාව නරඹන සියලු දෙනාටම වෙදදුරෙක්ක සමාන ඉතා වටිනා පළතුරක් ගැන ඔයාලා අහලා තියෙනවද? ඒ තමයි කටුවනෝදා. ගම්මානවල ඉතා බහුලව දකින්නට ලැබෙන පළතුරක් තමයි කටුවනෝදා කියන්නේ. මේ කටුවනෝදා වල පොටෑසියම්, සෝඩියම්, යකඩ, මැග්නීසියම්, විටමින් A, විටමින් B වගේම විටමින් C අන්තර්ගතයි. මෙතරම් ඖෂධීය ගුණ රාශියකින් සමන්විත පළතුරක් උනත් ගම්මානවල වැඩි වශයෙන් දක්නට ලැබෙන නිසාද මේ පළතුර පරිභෝජනයට ගන්න ඉතාම සුළු වශයෙන්. කටුවනෝදා ගෙඩිය විතරක්ම නෙවෙයි. කටුවනෝදා කොළ, බීජ, මල්, පොතු, පටල පවා ලෙඩ රෝග සුව කිරීමට වෛද්‍යමය වශයෙන් භාවිතා කරනවා. කටුවනෝදා ශ්‍රී ලංකාවේ අතරමැදි සහ වියලි කලාපයන් වල බහුලව ව්‍යාප්ත වෙලා තියෙනවා. පිළිකා, බැක්ටීරියා සහ වෛරස් නාශකයක් ලෙස මේ ඉතා වටිනා කටුවනෝදා පළතුර භාවිතයට ගන්නවා. ඒ වගේම දියවැඩියාව දුරලීමට, පාචනය සමනය කිරීමට සහ ආහාර මාර්ගයේ තුවාල ඇතිවීම වැළැක්වීමට මෙය භාවිතා කරනවා. ඒ වගේම බොහෝ දෙනා අතර මේ දවස්වල තියෙන ગેස්ට්‍රයිටිස් රෝගය වළක්වා ගන්නත් මේ පළතුර උපකාරී වෙනවා. ඒ වගේම කටුවනෝදා විටමින් C බහුල පළතුරක් නිසා සිරුරේ විෂ නසන්නට මෙන්ම ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට උපකාරී වෙනවා. විශේෂම දේ තමයි වකුගඩු ගල් ඇතිවීම වගේම මුත්‍රාශයේ ගල් ඉවත් කිරීමේ හැකියාවද මෙම මහගු පළතුරට පුළුවන්. ඉතින් මේ විශේෂී වූ වටිනා පළතුරේ පත්‍ර වියලා කුඩු කර තේ ලෙසද පානය කරන්න පුළුවන්. ඒ වගේම කටුවනෝදා ගෙඩිය ජූස් සාදා රසවත් ලෙස පානය කිරීමටද හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, කටුවනෝදා ව්‍යංජනයක් ලෙසද පිළියෙල කරගන්න පුළුවන්. කටුවනෝදා ගෙඩියේ ඇටවලින් ශරීරයේ බාහිර සහ අභ්‍යන්තර වශයෙන් සිටින පරපෝෂිතයන් විනාශ කිරීමට හැකියාව තියෙනවා. විදුරු මස් දියවීම වැනි මුඛ ආශ්‍රිත රෝගවලටද මෙය පිහිට වෙනවා. මේ තරම් ගුණදායක පළතුරක් වුණත් පාලනයකට යටත්ව තමයි පරිභෝජනය කරන්න ඕනේ. ඒ නිසා අඩු රුධිර පීඩනය ඇති අය, ගැබිණි මාතාවන්, අධික නිද්‍රාලෝලීන් කටුවනෝදා කෑමෙන් වැළකී සිටීම සුදුසුයි. ඒ වගේම කටුවනෝදා බැක්ටීරියා නාශකයක් නිසා ශරීරයට හිතකර බැක්ටීරියාද විනාශ වීමට හැකි බැවින් අධික ලෙස පරිභෝජනයෙන් වැළකී සිටින්න ඕනේ. කටුවනෝදා වගා කිරීම අවම වීමත් මෙම වටිනා පළතුරේ පෝෂණීය ගුණය පිළිබඳව බොහෝ පිරිස් නොදැන සිටීමත් ඕන පරිභෝජනයකට ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. ඉතින් ඔයාගේ ගෙවත්තෙත් මේ පළතුර නැත්නම් අදම ඔන්න පැලයක් පැල කරගන්න. ඒ වගේම මේ වටිනා පළතුර ගැන යාළුවන් සමග තොරතුරු බෙදා ගන්න වගේම මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට අපේකම YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මෙවැනිම ඔබේ දිවියට දිව ඔසුවක් වන පළතුරක් ගැන තොරතුරු රැගෙන වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.